Hi everyone, welcome back to my YouTube channel. අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ හරිම වැදගත් වීඩියෝ එකක්. රිසර්ච් කරන ඔයාලා දන්නවා රිසර්ච් කරාට පස්සේ අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි අපි කරපු රිසර්ච් එක පබ්ලිෂ් කරගන්න කියන එක. රිසර්ච් එක පබ්ලිෂ් කරන්න යද්දී අපි මුණ පාන ප්‍රධානම අභියෝගය තමයි කොහොමද අපේ රිසර්ච් එකට අපේ රිසර්ච් ඒරියා එකට ගැලපෙන ජර්නල් එකක් හොයාගන්න කියන එක. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ ඒකට විසඳුමක්. මේකෙදී මම පාවිච්චි කරනවා ටූල් එකක්. අපිට මේ ටූල් එක පාවිච්චි කරලා ඇත්තටම කිව්වොත් මේක ජර්නල් රෑන්කින් සිස්ටම් එකක්. අපිට මේ ජර්නල් රෑන්කින් සිස්ටම් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ රිසර්ච් එකට ගැලපෙන ජර්නල් එකක් හොයාගන්න. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ සිමාගෝ කියන ජර්නල් රෑන්කින් සිස්ටම් එක. Google එකට ගිහිල්ලා ඔයාලට ටයිප් කරන්න පුළුවන් සිමාගෝ ජර්නල් රෑන්ක් කියලා. එතකොට මේ ඔෆිෂියල් වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා. ඉතින් ඔයාලා ගාව මොකක් හරි ජර්නල් එකක ISSN නම්බර් එක හරි එහෙම නැත්නම් ජර්නල් එකේ ටයිටල් එක හරි තියෙනවා නම් ඔයාට පුළුවන් මේ සිමාගෝ ජර්නල් රෑන්කින් සිස්ටම් එක හරහා ඒකේ රෑන්ක් එක මොකද්ද, Q රෑන්ක් එක මොකද්ද, H ඉන්ඩෙක්ස් එක මොකද්ද වගේ තොරතුරු ඒ ජර්නල් එක සම්බන්ධව බලා ගන්න. දැන් අපි බලමු කොහොමද අපිට ජර්නල් එකක් හොයාගන්න කියලා අපිට අදාළ රිසර්ච් පේපර් එකට. ඒකෙදි ඔයාලට යන්න පුළුවන් explore ranking කියන section එකට. ඒ ranking section එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩ tabs කිහිපයක් තියෙනවා. all subject areas, all subject categories, all region or country, all types and year විදිහට. ඉතින් මෙතනදී ඔයාලට ෆිල්ටර් කරන්න පුළුවන් ඔයාලගේ ඒරියා එක. දැන් මගේ ඒරියා එක තමයි computer science. එතකොට මම මෙතනදී මගේ ඒරියා එක ෆිල්ටර් කරනවා. ෆිල්ටර් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් computer science වලට අදාළ journals මෙතනදී පෙන්නනවා. අපි තව ටිකක් deep ගියොත් මෙතන all subject categories ඇතුළට ගියාට පස්සේ computer science වල තියෙන subtopics අපිට බලා ගන්න පුළුවන්. එතනින් මම artificial intelligence කියන subtopic එක තෝරගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙතනදී මුලින්ම පෙන්නන්නේ Q1 ranking journals. Q1 කියන්නේ දැනට publish කරන්න තියෙන හොඳම journals. මුල් 125 අතර තියෙන journal තමයි මේ Q1 journal කියලා කියන්නේ. journal ranking system එක ගත්තාම Q1, Q2, Q3, Q4 විදිහට journal categorize කරලා තියෙනවා. ඉතින් Q1 කියන්නේ අපිට ලෝකයේම පිළිගත්ත මුල් 125 අතර තියෙන journals. ඔයාලට Q1 එක දාන්න බැරි නම් ඔයාලට පුළුවන් Q2 එක, Q3 එක, එහෙම නැත්නම් Q4 journal එක ඔයාලගේ research එක publish කරන්න. ඉතින් මෙතනදී පුළුවන් අපිට මේ විදිහට Q1 journals බලා ගන්න. ඊට පස්සේ මේ all type වලට ගියාට පස්සේ අපිට ෆිල්ටර් කරන්න පුළුවන් ඔයාලට ඕනේ journals ද, book series ද, conference and proceedings ද, එහෙම නැත්නම් trade journals ද කියලා. ඇත්තටම මට මෙතනදී අවශ්‍ය වෙන්නේ journals. ඒ හින්දා මම journal field එක මෙතනට apply කරනවා. දැන් අපි පළවෙනියටම ආපු journal එකට ගිහිල්ලා බලමු. එහෙම ගිහිල්ලා බැලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ජර්නල් එක ගැන පොඩි විස්තරයක් සඳහන් වෙනවා. ජර්නල් එකේ ස්කෝප් එක මොකක්ද කියලා. ඉතින් ඔයා මේක පොඩ්ඩක් කියවලා බලන්න මේ ස්කෝප් එකේද ඔයාගේ රිසර්ච් එක තියෙන්නේ කියලා. එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් මේකට ගිහිල්ලා ඔයාගේ රිසර්ච් පේපර් එක සබ්මිට් කරන්න. ඒ වගේම ඔයාට තව ජර්නල් මේට්‍රික්ස් මෙතනදී බලා ගන්න පුළුවන්. මම මේවා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකේ මෙතන ලින්ක් එක දීලා තියෙනවා ජර්නල් හෝම් පේජ් එකට යන්න. හෝම් පේජ් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතනදී ඒ අදාළ කරුණු කියවලා බලලා ඔයාගේ රිසර්ච් පේපර් එක පබ්ලිෂ් කරන්න.
දැන් මෙතනදී අපිට මේ තියෙන Q1 ජර්නල්නේ මුලින් වෙන්නේ Q1 ජර්නල්. දැන් ඔයාට ඕනේ Q1 ජර්නල් එක දාන්න නෙමෙයි ඊට වඩා අඩු හිතන්නකො Q4 ජර්නල් එක දාන්න කියලා. එතකොට ඔයාට තියෙන්නේ මෙන්න මේ ඇරෝ එක උඩ ක්ලික් කරන්න SJR එක ඉස්සරහා තියෙන. එතකොට ඔයාගේ දැන් මේක මුලින්ම තිබ්බේ හොඳම එකේ ඉඳලා අඩුම එකට. දැන් මේක ආයේ arrange වෙලා තිනවා අඩුම එකේ ඉඳලා හොඳම එකට. ඉතින් මේ තියෙන්නේ Q4 journals. ඊළඟට ටිකක් ඈතට ගියාම Q3 journals තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලට අවශ්‍ය ජර්නල් එක සිලෙක්ට් කරලා ඔයාලගේ පේපර් එක පබ්ලිෂ් කරන්න. ඉතින් මෙහෙම තමයි සයිමගෝ කියන ජර්නල් රෑන්කින් සිස්ටම් එකෙන් අපිට අදාළ ජර්නල් එකක් හොයාගන්න.